hello welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට පෙන්නන්නේ ජපානයේ තියෙන ටිකක් වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක්. ඔයාලා මං හිතන්නේ දැනටමත් දන්නවා ඇති මොකද්ද කියලා. ඉතින් මං අද ඔයාලට පෙන්නන්නේ ලව් හොටෙල් එකක්. ඉතින් ලව් හොටෙල් එකක් කියන්නේ ජපානයේ තියෙන වෙනම කල්චර් එකක් කිව්වොත් මං හිතන්නේ හරියටම හරි. ලව් හොටෙල් වල තියෙන විශේෂම දේ තමයි ඉතින් හැමෝගෙම ප්‍රයිවසි එක ආරක්ෂා වෙන විදිහට හදලා තියෙන එක. රිසෙප්ෂන් එකක්වත් නැහැ. ස්ක්‍රීන් එකෙන් අවైలබල් රූම් බලලා අපිට කැමති රූම් එකක් බුක් කරගන්න පුළුවන්. ඇතුල් වෙනකොටම ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එක එක රූම් එක එක තීම් වලට හදලා තියෙනවා. ඉතින් මේ රූම් එක හදලා තියෙන්නේ පින්ක් කලර් එකත් එක්ක යන තීම් එකකට. මේ විදිහට තමයි ඉතින් රූම් එක තියෙන්නේ. මාරම ලස්සනයි. මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. මේ රූම් එක නම් හරියට බාබි ගර්ල්ගේ රූම් එක වගේ තීම් එකකට වගේ හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේ වගේ කණ්ණාඩි මේසයක් තියෙනවා. ඊට පස්සේ මයික්‍රෝවේව් එකක් තියෙනවා. තව ටීවී එකක් තියෙනවා මේ වගේ. ඊට පස්සේ මේ පැත්තෙන් පොඩි ෆ්‍රිජ් එකක් තියෙනවා. මේ පැත්තෙන් ඇඳුම් රැක් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ වගේ සෝෆා එකක් තියෙනවා. ඉතින් තවත් මෙන්න මේ වගේ ගැජමැටික් එකකුත් තිබුණා. මේ මොකද්ද කියලා නම් මම දන්නේ නැහැ. ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න මේ මොකද්ද මේ ගැජමැටික් එක කියලා. තව තිබුණා මෙන්න මේ වගේ ලයිටින් සිස්ටම් එකකුත්. ඉතින් මේකෙන් පුළුවන් එක එක විදිහට ලයිට් වෙනස් කරන්න. මේ වගේ ලොකු බෙඩ් එකක් තමයි ඉතින් තියෙන්නේ. ෆුල් සැපේ ඉන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ.
මේ වගේ ලස්සන ලොකු බාත්රූම් එකකුත් තියෙනවා. ලොකු බාත් ටබ් එකකුත් තියෙනවා. ඉතින් එතන ෂැම්පෝ, කන්ඩිෂනර්, ඊට පස්සේ බොඩි සෝප්, ඒ ඔක්කොමත් මෙතන තියෙනවා. පස්සේ මෙන්න මේ වගේ ටොයිලට් එක තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් රූම් එක තියෙන්නේ. හැම පහසුකමක්ම තියෙනවා. අපිට කෑම ඕන නම් කෑම පවා ඕඩර් කරගන්න පුළුවන්. මේ තියෙන ඉතින් තවත් රූම් එකක්. මේක හදලා තියෙන්නේ බ්ලැක් කලර් තීම් එකෙන්. මේකේ ඔක්කොම තියෙන්නේ බ්ලැක් කලර් එකෙන්. අරකේ තිබුණ හැමදේම මේකෙත් තියෙනවා. ඉතින් ඇතුල් වෙනකොටම මේකේ ගේමින් මැෂින් එකක් තියෙනවා. ඊට පස්සේ තව මසාජ් පුටුවකුත් තිබුණා ඒකේ. තව සමහර රූම් වල ඉතින් කැරොකේ වගේ එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටිස් එහෙමත් තියෙනවා. මේ රූම් වල මිල ගණන් ඉතින් ලොකේෂන් එකයි රූම් එකේ ගත කරපු කාලයයි අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රෙස්ට් ඇන්ඩ් ස්ටේ කියලා දෙකක් තියෙනවා. රෙස්ට් කියන්නේ ෂෝට් ටයිම් එකකට වගේ රූම් එක යූස් කරනවා නම්, ස්ටේ කියන්නේ රැයක් වගේ වැඩි කාලයක් වගේ රූම් එක යූස් කරනවා නම් තමයි ස්ටේ කියලා කියන්නේ. අපි ඉතින් එක එක වැඩවලට දුර ගමන් ගියාම මේ වගේ හෝටල් එකක තමයි නතර වෙන්නේ. මම ඉතින් ඔයාලට පෙන්වන්න පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. තව මේ වගේ වොෂ්රූම් එකට යන තැනම තියෙනවා හෙයා ඩ්‍රයර්, ඊට පස්සේ මවුත් වොෂ්, ටූත් බ්‍රෂ්, ඊට පස්සේ හෙයා බෑන්, ඊට පස්සේ පනාවක්, ඊට පස්සේ බොඩි ලෝෂන්, ඊට පස්සේ ෆේස් මාස්ක් වගේ එක එක අයිටම් ටිකකුත් මෙතන තියලා තියෙනවා. කලින් රූම් එකේ තිබ්බේවා මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒ රූම් එකෙත් මේ විදිහට තිබුණා. ඔය විදිහට තමයි ඉතින් කපල් වෙනුවෙන්ම හදපු ලව් හොටෙල් එකක් ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ ඇතුල් වෙන තැනම මෙන්න මේ වගේ මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකෙන් සල්ලි ගෙවලා අපිට චෙක් අවුට් වෙන්න පුළුවන්. අපේ ලංකාවෙත් මේ විදිහට තියෙනවා නම් හොඳයි කියලා හිතනවා නේද යාළුවනේ? ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් ජපානයේ ඉන්ට්‍රස්ටිං දේවල් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ගිහින් එන්නම් හැමෝටම බයි.